මම අද කතා කරන්න යන්නේ ලෝකේ බලවත්ම සහ ශක්තිවන්තම ඒ වගේම විශ්වාසවන්තම කෙනෙක් විදියට ඉන්න සහ අපි වැරදියට තේරුම් ගත්ත තුනක වර්ගයක් වෙන රොට්වයිලර් බ්‍රීඩ් එකක. සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. මම ડોક્ટર එස්.එස්. කංකනම්ගේ කවුරුත් ડોક્ટર ෂේනන් චෝන් කියලා දන්නේ. මම පශුවෛද්‍යවරයෙක් විදියටත් සත්තුන්ට ආදරය කරන කෙනෙක් විදියටත් මම අද කතා කරන්න යන්නේ ලෝකේ බලවත්ම සහ ශක්තිවන්තම ඒ වගේම විශ්වාසවන්තම කෙනෙක් විදියට ඉන්න සහ අපි වැරදියට තේරුම් ගත්ත තුනක වර්ගයක් වෙන රොට්වයිලර් බ්‍රීඩ් එකක. මේ ඉන්නේ මගේ ෂේකි රොට්වයිලර් කෙනෙක්. ඉතින් රොට්වයිලර් කියන්නේ ශක්තිමත්ම සහ ආත්ම විශ්වාසයකින් පිරුණු සුනකෙක් පමණක්ම නෙවෙයි. එයා ගැඹුරු ලෙස පවුලට කැප වෙන විශ්වාසවන්ත සහකාරී. මේ වර්ගයේ මුලින්ම ජර්මනියේ කියන රටේ වර්කින් ඩොග් කෙනෙක් විදිහට කියන්නේ ගවයන් පාලනය කරන්න සහ ඒ දේපල ආරක්ෂා කිරීම වගේ කටයුතු යොදාගත්ත බ්‍රීඩ් එක තමයි රොට්වයිලර් කියලා කියන්නේ. ඒ ආරක්ෂක ස්වභාවය, යාගේ ගාඩියන් ඩොග් කියන ස්වභාවය තාමත් එයාගේ ලේවල තියෙනවා. ඉතින් මෙයාට අපි රොට්වයිලර් වගේ වර්ගයක් හදන්න ගන්නදී මම ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි රොට්වයිලර් කෙනෙක්ගේ හැසිරීම. එයාට ලබා දෙන පුහුණුව සහ සමාජගත කිරීම, කියන්නේ සෝෂලයිසේෂන් සහ එයාට ලබා දෙන ආදරය මත තීරණය වෙනවා. මෙයාට බලවත් ශරීරයක් තියෙනවා, ශක්තිමත් ශරීරයක් තියෙනවා, දැඩි පිනුමක් තිබ්බට මෙයාගේ පිටිපස්සේ ඉන්නේ ඊටාම බුද්ධිමත් සුනකයෙක්. මෙයා ඊටාම පහසුවෙන් පුහුණු කළ හැකි කෙනෙක් සහ පවුලත් එක්ක ඊටාම ආදරණීය ආරක්ෂාකාරී. නමුත් හැබැයි මෙයා ඊටාම සංවේදී සුනක වර්ගයක්. කුඩා වයසින්ම නිවැරදි පුහුණුවක් සහ සමාජගත කිරීමක් ලබා දුන්නොත් රොට්වයිලර් වර්ගයේ පවුලට විශ්වාසවන්ත ආරක්ෂකයෙක් සහ බුදු හදවතක් තියෙන සුරතලෙක් ලෙස හැදෙනවා. ඒ කියන්නේ ඔයාගේ චූටි දරුවා එක්ක පවා මෙම බ්‍රීඩ් එක ඔයා නිසි පුහුණුවක් ලබා දුන්නොත් අපිට අපේ පුංචි සුරතල් දරුවා එක්ක පවා මේ රොට්වයිලර් බ්‍රීඩ් එක හදන්න පුළුවන්. එතකොට ඔයාලට වෙන කිසිම ගාඩ් කෙනෙක් ඔයාලගේ පුංචි දරුවට ඕනේ නැති වෙනවා. හැබැයි මෙයා හැදෙන්නේ ගොඩක් වෙලාවට වන් මාස්ටර් කෙනෙක් විදියට. එක මාස්ටර් කෙනෙක් තමයි මෙයා ට්‍රේන් වෙන්නේ. ඒකයි මෙයාගේ පර්සනැලිටි එක එයාගේ අයිතිකාරයාගේ පර්සනැලිටි එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ මෙයාට දැඩි නායකත්වයක් ඕන. ඒ වගේම තමයි මෙයාට දෛනික ව්‍යායාම නිසි ආකාරයෙන් ලැබෙන්න ඕන. මෙයාගේ මෙන්ටලිටි එක ස්ටිමුලේට් කරන ඇක්ටිවිටීස් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපිට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මෙයාව වගකීමක් සහිතව හදාගන්න නිසි ට්‍රේනින්ග් එකක් දීලා. අපි හරි විදිහට ආදරයක් ලබා දුන්නොත්, ගෞරවයක් ලබා දුන්නොත් මෙයා කියන්නේ විශ්වාසවන්ත අපිට වචනෙන් විශ්වාස කරගත නොහැකි මට්ටමේ විශ්වාසවන්ත සහකාරයෙක්. ලෝකේ ඉන්නවා නරක සුනක වර්ග කියලා කට්ටිය කියනවානේ. නරක සුනකයෝ කියලා වර්ග ලෝකේ කොහෙවත් නැහැ. නරක සුනකයෝ කියලා වර්ග ලෝකේ කොහෙවත් නැහැ. ඉන්නේ